හරි පුතේ අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශපාලන විද්‍යාව කියන අපේ විෂය ඉගෙන ගත්තාම මේකෙන් අපිට තියෙන ප්‍රයෝජන අපිට තියෙන වාසි මොනවද කියලා තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුතේ දේශපාලන විද්‍යාව කියන අපේ විෂය ඉගෙන ගත්තාම ඒකෙන් තියෙන ප්‍රයෝජන ගත්තාම මුල්ම ප්‍රයෝජනේ විදියට අපිට ගන්න පුළුවන් අපේ රට තුල ලංකාව ඇතුලේ සිද්ධ වන දේශපාලනය ගැන සිදුවන දේශපාලනය ගැන යම් කිසි අවබෝධයක් ගන්න අපිට දේශපාලන විද්‍යාව කියන විෂය ඉගෙන ගත්තාම පුළුවන්. එතකොට පුතේ ජාතික දේශපාලනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම තමයි දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තාම ලැබෙන ප්‍රයෝජනයන් විදියට අපිට මුලින්ම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ජාතික දේශපාලනය පිළිබඳව අවබෝධයක් ලැබීම. කොහොමද පුතේ දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තාම අපිට ලංකාව ඇතුලේ සිද්ධ වෙන දේශපාලනය ගැන අවබෝධයක් ගන්න පුළුවන්. අයි පුතේ දේශපාලන විද්‍යාව කියන විෂයේ දේශපාලන ආයතන ගැන අපි කතා කරනවා. දේශපාලන පක්ෂ ගැන. ඒ වගේම ආණ්ඩුවේ කාර්යයන් ගැන කතා කරනවා. දේශපාලන ආයතන තුල පවතින දේශපාලන භාවිත ගැන කතා කරනවා. ඊට පස්සේ ගත්තාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ගැන කතා කරනවා. ජනාධිපති කෙනෙක් පත් වෙන්නේ කොහොමද? ජනාධිපතිවරණ කොහොමද තියන්නේ? පළාත් පාලන ආයතනවල සමාජිකයෝ පත් වෙන්නේ කොහොමද? ඒ වගේම මහ මැතිවරණකින් කොහොමද අගමැති කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් වෙන්නේ? මේ වගේ කරුණු ගැන අපි දේශපාලන විද්‍යාවේදී ඉස්සරහට සාකච්ඡා කරනවා. එතෙන්දී පුතේ දේශපාලන විද්‍යාව තුළ ඒ වගේ කරුණු ගැන සාකච්ඡා කරද්දී අපිට ලංකාව ඇතුලේ සිද්ධ වෙන දේශපාලනය ගැන අවබෝධයක් ගන්න පුළුවන් දේශපාලන විද්‍යාව කියන විෂය හරහා. ඊට පස්සේ ගත්තාම පුතේ දෙවැනි ප්‍රයෝජනයේ විදියට අපිට ගන්න පුළුවන් ජාත්‍යන්තර දේශපාලනය ගැන අපිට අවබෝධයක් ගන්න පුළුවන් දේශපාලන විද්‍යාව කියන විෂය ඉගෙන ගත්තා. ජාත්‍යන්තර දේශපාලනය ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ජාත්‍යන්තර දේශපාලනය කියන්නේ පුතේ වෙන රටවල දේශපාලනය ගැන අපිට අවබෝධයක් ගන්න පුළුවන්. වෙන රටවල දේශපාලනය ගැන අපිට දේශපාලන විද්‍යාව කියන විෂය ඉගෙන ගත්තාම අවබෝධයක් ගන්න පුළුවන්. අවබෝධයක් ලැබී ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව අවබෝධයක් ලැබී ඒ කොහොමද පුතේ අපි ඉන්දියාවේ ආණ්ඩු ක්‍රමය ගැන කතා කරනවා, ඇමරිකානු ආණ්ඩු ක්‍රමය ගැන කතා කරනවා, ස්විට්සර්ලන්තේ ගැන කතා කරනවා. ඊට පස්සේ පුතේ බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය ගැන දේශපාලන විද්‍යාවේ කතා කරනවා. ජනාධිපති ආණ්ඩු ක්‍රම ගැන, පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම ගැන කතා කරනවා. ඒ වගේම දේශපාලන අන්තර්ජාතික සංවිධාන ගැන කතා කරනවා. එතකොට පුතේ ජාත්‍යන්තර සංවිධාන ගැන අපි කතා කරනවා. ජාත්‍යන්තර සංවිධානවල ක්‍රියාකාරීත්වය, ජාත්‍යන්තර සංවිධානවල සමාජික රටවල් ගැන කතා කරනවා. එතකොට පුතේ අපිට ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ යම් අවබෝධයක් ගන්න පුළුවන් දේශපාලන විද්‍යාව හරහා. වෙන රටවල කොහොමද මැතිවරණ ක්‍රියාත්මක වෙන්නේ? මැතිවරණ තියන්නේ කොච්චර කාලයකට සැරයක්ද? මැතිවරණ වලින් කොහොමද ජනාධිපති කෙනෙක් තෝරගන්නේ? ඒ වගේ කරුණු ගැන අපිට අවබෝධයක් ගන්න පුළුවන් දේශපාලන විද්‍යාව හැදෑරුවාම. දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තාම වෙන රටවල දේශපාලනය පිළිබඳ යම් කිසි අවබෝධයක් ගන්න අපිට පුළුවන්. ඊට පස්සේ පුතේ ජාතිකත්වය පිළිබඳ හැඟීමක් ඇතිවීම. ජාතිකත්වය පිළිබඳ හැඟීමක් ඇතිවීම. කොහොමද පුතේ ජාතිකත්වය පිළිබඳ හැඟීමක් ඇති වෙන්නේ? දේශපාලන විද්‍යාව කියන විෂය ඉගෙන ගත්තා. අයි පුතේ අපි මතවාදවලදී කතා කරනවා ජාතිකවාදී මතවාදයක. එතෙන්දි ප්‍රධාන වශයෙන් කතා කරනවා රටක් තුල එකට ජීවත් වෙන මිනිස්සු එක ජාතියක් විදියට Taman ගැන හිතලා කටයුතු කරනවා නම් එක ජාතියක් ලෙස රටක් ඇතුලේ ජීවත් වෙන මිනිස්සු වාර්ගික ભેද සලකන්නේ නැහැ. ආගම සලකන්නේ නැහැ. ආගමත් එක්ක බෙදින්නේ නැහැ. ජාතියත් එක්ක බෙදිලා කටයුතු කරන්නේ. රටේ ඉන්න ඔක්කොම මිනිස්සු එකයි කියලා සලකලා අපි කටයුතු කරනවා කියලා තමයි ජාතිකවාදී මතවාද වැනි මතවාද වලින් ඉගෙන ගන්න. එතෙන්දී පුතේ ජාතිකවාදී වැනි මතවාද දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න තියෙන නිසා අපිට ජාතිකත්වය පිළිබඳ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ කියලා හැඟීමක් අපිට ඇති වෙන්න පුළුවන්.
ඒ වගේ ජාතිකත්වය පිළිබඳ හැඟීමක් ඇතිවීමත් දේශපාලන විද්‍යාව කියන විෂය ඉගෙන ගත්තාම සිද්ධ වෙන්න පුළුවන් පුතේ. මොකද අපි වාර්ගික ભેද පැත්තකින් තියෙනවා. ආගමික ભેද පැත්තකින් තියෙනවා. ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ විදියට හිතනවා. ඒ වගේ දෙයක් හිතන්න වගේ හැඟීමක් ඇති වෙන්න දේශපාලන විද්‍යාව කියන විෂය ඉගෙන ගත්තාම ඇතිවන ප්‍රයෝජනයක් විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ රැකියාවන් පිළිබඳ රැකියා අවස්ථාවන් පිළිබඳ යම් අවබෝධයක් යම් දැනුමක් ඇතිවීම මෙතෙන්දි පුතේ අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරමු. 1978 වෙන්න පුළුවන්. ඒ වගේ ව්‍යවස්ථා සංශෝධන කරන්නේ කොහොමද කියලා කතා කරමු. ව්‍යවස්ථාවේ සංශෝධන කරන්නේ කොහොමද කියලා කතා කරමු. යම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නීති ගැන කතා කරමු. ඒ වගේ දේවල් කතා කරාම පුතේ ඒක විශේෂයෙන්ම නීතිඥ වෘත්තියට සම්බන්ධයි. නීතිය කියන නීතිඥ වෘත්තියට සම්බන්ධ. මෙතන විශේෂයෙන්ම ආර්ට් කරන ළමයෙක් වුණාම ලෝ පැකල්ටි යන්න බලාපොරොත්තුෙන් ඉන්න ළමයි ඉන්න පුළුවන්. එතෙන්ද පුතේ දේශපාලන විද්‍යාවේ කතා කරන සමහර නීති ගැන විශේෂයෙන්ම ලෝය කෙනෙක්ට නීතිඥයෙක්ට වැදගත් වන නීති ලෝය කෙනෙක් වෙද්දි ඉගෙන ගන්න තියෙන නීතිත් මේ දේශපාලන විද්‍යාව කියන සබ්ජෙක්ට් එකේ තියෙන්න පුළුවන් 1978 වගේ ආණ්ඩු ක්‍රමයක් ගැන කතා කරද්දී කතා කරන නීති ඇතුළු. ඒ වගේම රාජ්‍ය පරිපාලනය ගැන අපි කතා කරනවා. රාජ්‍ය තුල පරිපාලනය සිදුවන ආකාරය ගැන රාජ්‍ය පරිපාලනය ගැන කතා කරනවා. එතකොට ඒ වගේ දේවල් පරිපාලන සේවයට අදාළ වෘත්තීන්ට ඇතුළත් වෙන්න පුළුවන්. පරිපාලනය වෙන වෘත්තියකට අදාළ කරුණු දේශපාලන විද්‍යාව තුලත් අපිට හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තර දේශපාලනය ගැන කතා කරනවා අපි මේ දෙවැනි කරුණෙන් සාකච්ඡාවේ. එතෙන්දී පුතේ අපි මහා කොමසාරිස් තානාපති වැනි සේවා ගැන කතා වෙන්න පුළුවන්. මොකද ජාත්‍යන්තර සංවිධාන ගැන කතා කරනවා. එතකොට පුතේ මේ වගේ තානාපති මහා කොමසාරිස් වැනි සේවා වෘත්තීන් පිළිබඳ අපිට අවබෝධයක් ගන්න මේ දේශපාලන විද්‍යාව කියන විෂය ඉගෙන ගත්තාම පුළුවන් වෙන්න පුළුවන්. මොකද මේ වගේ දේවල් ගැන අපි මේක ඇතුලේ සාකච්ඡා කරන්නයි. ඊට පස්සේ පුතේ යහපත් පුරවැසියෙක් ලෙස හොඳ මිනිස්සෙක් විදියට සමාජය ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් දැනුම ඇති වෙන්න පුළුවන්. යහපත් පුරවැසියෙකු ලෙස සමාජයේ ජීවත් වීමට අවශ්‍ය දැනුම ලැබීම සිදු වෙන්න පුළුවන්. මොකද පුතේ අපි මේක ඇතුලේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නීති ගැන කතා කරද්දී මිනිස්සු පුරුදු වෙනවා නීතියට හා සාමයට ගරු කරන්න. නීතියට හා සාමයට ගරු කරන පුද්ගලයෙක් විදියට හැඩ ගැහෙන්න පුරුදු වෙන්න පුළුවන් මේකේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නීති ගැන අපි සාකච්ඡා කරද්දී. ඊට පස්සේ පුතේ අපි අයිතිවාසිකම් ගැන කතා කරනවා. අයිතිවාසිකම් ආරක්ෂා කරන පුද්ගලයෙක් විදියට හැඩ ගැහෙන්න පුරුදු වෙන්න පුළුවන් මේ දේශපාලන විද්‍යාව හදාරන ඔයාලා. ඒ වගේම යුතුයකම් ගැන කතා කරද්දී යුතුයකම් ඉෂ්ට ගන්න පුද්ගලයෙක් වෙන්න විදියට හැඩ ගැහෙන වෙන්න පුළුවන් ඔයාලා මේ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න. යුතුයකම් ඉෂ්ට ගන්න පුද්ගලයා රට වෙනුවෙන් තමන්ගේ වෙන්න ඕන යුතුයකම් ඉටු කරන පුද්ගලයෙක් විදියට හැඩ ගැහිම මේ දේශපාලන විද්‍යාව විෂය ඉගෙන ගත්තාම ඔයාලා අතින් සමහර විට සිද්ධ වෙන්න පුළුවන්. නීතිය හා සාමයට ගරු කරන්න සමාජයේ යහපත් පුරවැසියෙක් හොඳ මිනිස්සෙක් විදියට ජීවත් වෙන්න අවශ්‍ය දැනුමක් ලැබීම මේ හරහා සිදු වෙන්න පුළුවන්. දේශපාලන විද්‍යාව කියන විෂය ඉගෙන ගත්තා. ඊට පස්සේ පුතේ ඊළඟ කරුණ වෙන්නේ දේශපාලන සමාජානුයෝජනය ඇතිවීම. දේශපාලන සමාජානුයෝජනය වීම. දේශපාලන සමාජානුයෝජනය කියන්නේ පුතේ පවතින දේශපාලන ක්‍රමයකට අනුගත වීම. පවතින දේශපාලන ක්‍රමයකට මිනිස්සු අනුගත වෙනවා. මිනිස්සු හැඩ ගැහෙනවා. පවතින දේශපාලන ක්‍රමයට මිනිස්සු හැඩ ගැහෙන එක තමයි දේශපාලන සමාජානුයෝජනය. ඉතින් පුතේ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ළමයි විදියට පවතින දේශපාලන ක්‍රමයට හැඩ ගැහෙන්න ඔයාලා පුළුවන්. දේශපාලන ක්‍රමයට අනුගත වීම සිද්ධ වෙන්න පුළුවන් දේශපාලන විද්‍යාව කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ළමයි විදියට ඔයා. මොකද පුතේ දේශපාලනය කියන දේ කාලෙන් කාලයට වෙනස් වෙනවා. 1900 ගණන් වල තිබ්බ දේශපාලන නෙමෙයි අද
ලෝකය ඉස්සරහට යන්න ලෝකය වෙනස් වෙන්න දේශපාලනයත් වෙනස් වෙනවා. මොකද දේශපාලනය විතරයි එක තැන තියෙන්නේ නැහැ. කාලය යන්න දේශපාලනයත් ඉස්සරහට යනවා. එතකොට පුතේ එකම තැන තියෙන්නේ නැහැ. එතකොට ඔයාලා විවිධ මත දරන්න පුළුවන්. ඔයාලගේ සමහර විට කලින් පරම්පරාව අපිට කලින් පරම්පරාව විවිධ අදහස් දක්වන්න පුළුවන්. ඒ වුණාට ඔයාලා හොඳට දේශපාලන දැනුම තියෙන ළමයි විදියට යහපත් ඒ කියන්නේ නිවැරදිව හිතන්න පුරුදු වෙන්න පුළුවන්. සාධාරණව හිතලා තමන්ගේ ඡන්දය වගේ සාධාරණව යහපත්ව හරි විදියට පාවිච්චි කරන්න යොමු වෙන්න පුළුවන්. මොකද ඔයාලා දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ළමයි විදියට දන්නවා. පක්ෂවල ඉතිහාසය වගේ මේ හරහා ඉගෙන ගන්න පුළුවන්. දේශපාලන ඉතිහාසය ලංකාව ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ දේවල් එක්ක තමන්ගේ තීන්දුව తీරන ගන්න කොහොමද කියලා දේශපාලන ඒ කියන්නේ ඔයාගේ ඡන්දේ පාවිච්චි කරන්නේ කොහොමද වගේ කියලා අනිවාර්යෙන් හරියට කොහොමද ඔයාගේ ඡන්දේ නිවැරදිව පාවිච්චි කරන්නේ වගේ කියලා දැනුමක් මේ හරහා ඇති වෙන්න පුළුවන්. පවතින දේශපාලන ක්‍රමයට අනුගත වීමක් සිදු වෙන්න පුළුවන්. මොකද මේ දේශපාලන විද්‍යාව හරහා ලංකාවේ දේශපාලන ඉතිහාසය වගේම වෙනත් රටවල දේශපාලන විද්‍යාව හරහා දේශපාලන ඉතිහාසය ඉගැන්වීම සිදු වෙනවා. ඒ වගේ කාරණා හරහා නිවැරදිව හිතලා බලලා තීන්දුව తీරන ගන්න යොමු වෙන්න පුළුවන්. තමන්ගේ ඡන්දය නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද කියලා වගේ හිතන්න ඔයාලා පෙළඹෙන්න පුළුවන් මේ දේශපාලන විද්‍යාව කියන විෂය හරහා. ඉතින් පුතේ මේ වගේ ප්‍රයෝජන තමයි ඔයාලට දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තාම ලැබෙන ප්‍රයෝජන විදියට ගන්න පුළුවන්. ජාතික දේශපාලනය, ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ අවබෝධයක් ලැබීම, ජාතිකත්වය පිළිබඳ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රැකියා අවස්ථා ගැන අර කිව්වා වගේ අවබෝධයක් ඇති වීම, දැනුමක් ලැබීම සිදු වෙන්න පුළුවන්. යහපත් පුරවැසියෙක් ලෙස ජීවත් වීමට අවශ්‍ය දැනුමක් ලැබෙන්න පුළුවන්. අර නීති ඉගෙන ගැනීම හරහා, ඒ වගේම අයිතිවාසිකම් යුතුකම් දැන ගැනීම හරහා ඊට පස්සේ ගත්තාම දේශපාලන සමාජානුයෝජනයක් ඇති වෙන්න පුළුවන්. පවතින දේශපාලන ක්‍රමයට අනුගත වීමක් සිද්ධ වෙන්න පුළුවන් මේ දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තාම.